හරියට ලංකාවේ කඩේකට ආවා වගේ වාර හැංගීමක් දැනෙනවා. මට ඕන බඩු ටික තියනවද කියලා බලන්න තමයි මම ආවේ. අපි බලමු තියනවද කියලා. යන්නයි අයිබෝ. අපේ යහන්නය තමයි මේ වැඩේ හරි ලස්සනට හැඩ කරලා මේ අවුරුදු ගාණක් තිස්සේ මේ අපේ ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතාවයන් සපුරන්නේ. මේ මැටි මුට්ටි හට්ටි බලන් ඉඳලා මේ හැම ලේම තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ලියෝන් රෙස්ටුරන්ට් කියලා කියන්නේ ජපානය තුලේ බොහොමයක් දෙනා දුරන ඒ වගේම බොහෝ දේවල් තියෙන තැනක්. ඒ කියන්නේ අපි සතුටුයි. අපි මේ ඇතර මම ආවේ අයියේ බඩු ටිකක් ගන්න. මට උදව් කරන්න බඩු ටිකක් ගන්න. කිරි සම්බ තියෙනවා අරලිය. දැන් කෙලිම පොළොන්නරුවේ ඉඳලා ජපානයට ආපු මේ හොඳම සහ මේක මේ ජපානට හරින විදිහට ගෑස් ලිපේ තමයි මේක උයන්න පුළුවන්. ඒ විදිහටම අපි ඇවිල්ලා හදලා තියෙන්නේ. ලංකාවේ බිස්කට් ටික තියෙනවා. ඔව් බිස්කට් ටික අපි කොච්චර හවසට තේ එකක් බොන්න ගත්තත් මේ සමානකට ජපාන ලංකාවේ රසට පුරුදු වෙච්ච අපිට මේ ලංකාවේ බිස්කට් එකක් කියලා කියන්නේ නිකන් වෙන රසක්. අවුරුදු කාලේ ඉවරයි මට කොකිස් සච්චු තියෙනවා. ලී එක වගේ නෙමෙයි. ලී එක වගේ නෙමෙයි. හොඳට පොන්න හොඳ බරට හොඳට කෙටෙනවා මේ. මේ හොඳටම තියෙනවා ඉතින්. ඔයා ඔය ගෙදර කොටන ලී වං එළිය වගේ නෙමෙයි. සම්බෝලේ රස වෙන්නේ හොඳට කෙටුණා. ගන්න ඉන්න ලියෝන් එක පැත්තට. ජපානය ඇතුලේ ඔයාලට මේ වැඩ කර කර ඉන්නකොට පොඩ්ඩක් වැඩිපුර තරහ යනවද? කොහෙලද තියෙන්නේ? මේ වගේ පලා වර්ග ගොඩක් තියෙනවා. සහ මේ විශේෂයෙන්ම මේ පලා වර්ග අපිට ජපානය ඇතුලේ මම විශ්වාසයෙන් කියනවා වෙන කොහෙවත් හොයන්න නැහැ. ලියෝන් එකේ විතරයි තියෙන්නේ. අනුමලි කොහමද? කොහමදයි? අනුමලි මොකද මෙතන වෙන්නේ? කොහොමද වැඩේ යන්නේ? එතනින් තමයි මේ ලියෝන් සුපර් මාකට් එකේ ලියෝන් සුපර් වෙබ්සයිට් එක හරහා එන සේරම ඕඩර්ස් ටික එතනින් තමයි හැන්ඩල් වෙන්නේ සේරම. කස්ටමර්ස් පුළුවන් අපේ වෙබ්සයිට් එක හරහා ලොග් වෙලා අපේ සියලුම දේවල් රෙස්ටොරන්ට් එකේ කෑම ඉඳන් ඉරෝලු හැමදේම මීට් අයිටම් ඕන එකක් ජපානයේ හොක්කයිඩෝ ඉඳන් ඔකිනාවා වලට එනකම් ඕනම තැනකට ඩිලිවර් කරන්න පුළුවන්. තාම හොඳ මේ තාක්ෂණික භාණ්ඩාවක් එකතු කරලා නේද නවීන පන්නේ මේ හැම දෙයක්ම තියෙනවා. ඉතින් එහෙමනම් සඳුන්මලි බොහොම ස්තුතියි. ගියාන් අයත් එක්ක මම යනවා ලියෝන් රෙස්ටුරන්ට් එක පැත්තට. අපි රෙස්ටොරන්ට් එක විස්තර දැනගන්න ඕන අපි ලහිරු වලට කතා කරමු. එයා තමයි ෂෙෆ්. එයා තමයි මේ විස්තර ඔක්කොම දන්නේ. මම මේ ලහිරුව දැකලා තියෙනවා සෝෂල් මීඩියා එකේ තුලා ගින්දර දාලා පොඩි මේ අපි ලහිරුත් එක්ක කතා බහට අපි පල්ලෙහාට බහිනවා. ලහිරුවත් සම්බන්ධ කරලා කතා කරමු. හරි. අපි මේ ලහිරුත් එක්ක තමයි මේ අපේ රෙස්ටුරන්ට් එක ගැන කතා කරන්නේ. කොහොමද ලහිරු? හොඳයි. මොනවද සාමාන්‍ය ලියෝන් රෙස්ටුරන්ට් එකේ වැඩිපුරම ශ්‍රී ලාංකිකයෝ කන්න කැමතිනේ? අපි ලහිරුගෙන් ඥානවා. ලහිරු නම් දෙන්න ගොඩක් වෙලා ඉන්නේ. ඉතින් ගොඩක් තමයි ලියෝන් එක රස මවන නැවුම් කෙනා ඒක අපේ ඉතින් ඇත්තටම යන්නේ නාසුරන් කියන එක අඩුයිනේ ජපානයේ. ඔව්. අපි දෙනවා ඒක මොඩර්න් කරලා අපේ විදියට සැරට සීෆුඩ් පුරවලා දෙනවා. ඒක තමයි ප්‍රධාන වශයෙන් යන්නේ ගොඩක්ම යනවා. ඊට පස්සේ මික්ස් රයිස් එක. ආපෝ එක ගන්නවා. ඉතින් හැමෝම මික්ස් රයිස් එක ගොඩක් කරනවා. ඊට අමතරව ඉතින් අනිත් ඒවා ඒ වගේ යනවා. බැරි වෙලාවත් මට ඇවිල්ලා මේ නේද? ඔව්. මට ඩෝල්ෆින් කොත්තුවක් කන්න ඕනේ. දෙන්න පුළුවන් අපේ තියෙනවා. ඩොල්ෆින් කොත්තුව ගොඩක් ඒක ගොඩක් කටියාසි. මම කියන්නේ මේවා අහන බලන ඔයාලට මේ රස බලන්න හිතෙන්නම ඕනේ එන්න ඕනේ නේද ලයිව්. ඇත්තටම මේ අපි විශේෂයෙන්ම ලහිරුලා සහ ගියාන් අයියලා ලියෝන් රෙස්ටුරන්ට් එක කරා තාම මේ රස දේවල් මාලා තියෙනවා නේද. එතකොට ඇත්තටම ගියාන් මම දැනගන්න කැමතියි. ලයිව් තින්නතර ඇයි ට්‍රයිල් එකේ එක සෙට් එකක් තුනේ. මේ ඉරන් මල්ලිය විශ්ස ගන්නවා. අපි ඔන්ලයින් එකෙන් ගොඩක් දුරට බඩු ගත්තේ ඉරන් මල්ලිය අරගෙන තියෙනවා. ඒ විදිහට කතා ෂොප් එකට ඇවිල්ලා කතා කරනවා කිරීමත් සෝදේ තාරච් එක තමයි නිරන් මල්ලිගේ ආරාධනාවත් එක්ක තමයි මේකට කැමති වෙලා ඒකට සහභාගී අපි ඔක්කොම සහයෝගයෙන් මේ වැඩේ සාර්ථක කරන්න කැමති වෙනවා. චාමර බීරසිංහ, ෂේන් සිං, බාති සුසාන්, රායන්, සේනානායක වේරලිය. මේ අතරින් ආසම් ගායකයෙක් තමයි සේනානායක. චාමර. කොහොමද? ඔන්න ලියෝන් රෙස්ටුරන්ට් එකේ අපේ ගියාන් අයගේ ලයිරුගේ ප්‍රියතම ගායකයෝ දෙන්න තමයි සේනානායක වේරලියත්යි චාමර වීරසිංහයි. එකම වේදිකාවක වුණ ත්‍රිලෝක හරහා එනවා. එහෙමනම් අපි විශේෂයෙන් මතක් කරන්නට ඕනේ හිතවතුනි අපි ඔය බලන සහ ලියෝන් රෙස්ටුරන්ට් එකට එන්න බලාගෙන ඉන්න අයට අපි කිව්වා ලියෝන් රෙස්ටුරන්ට් එකේ සුපර් මාකට් එකට ගියොත් ඔයාලට බඩු ටික ගන්න පුළුවන්. ලහිරු ඉන්න පැත්තට අපේ රෙස්ටුරන්ට් එකට ආවොත් කැම ටික ගන්න පුළුවන්. ඔය කෝකට ගියත් ත්‍රිලෝක ටිකට් එකක් ගන්න පුළුවන්.
ටිකට් තියෙනවා මෙහි නේද? ඔව්. අපි ඒක ගැන මතක් කරමු. ඔව්. ඔයගලන්ට ට්‍රයිලෝක මේ වැඩසටහනට සහභාගී වෙන්න ඕන නම් අපි ළඟ ලෙවන් නටර්ෂි කොන්ජෝ 243 කියන ඇඩ්‍රස් එකට ආවනම් අපේ ෂොප් එකෙන් ටිකට් ලබා ගන්න පුළුවන්, ක්‍රෙඩිට් කාඩ් වලින් ගෙවන්න පුළුවන්, ඩී බරයි AUP වලින් ඕන්ලයින් එකේ ගෙවලා ටිකට් ලබා ගන්න ඕනලා හැකියාව තියෙනවා. ප්‍රවේශ පත්‍රික වෙන් කර ගන්න. සහ ලියන රෙස්ටෝරන්ට් එක පැත්තට එන්න. එhmenan ගෑනයි ලහිරු බොහොම ස්තුතියි. අපිට එක කතාවට එකතු වුණාට ඉතින් තාම රසවත් මොහොතක්. ඉතින් මේ අතරතුර ත්‍රිලෝක කියලා කියන්නේ පොඩි වෙනස් හැඩයක සතුට වෙන්න පුළුවන්. ඒ අතර අපි මතක් කරන්නට ඕනේ ගිහාන් අයියා ප්‍රමුඛ මේ කණ්ඩායම ලියන රෙස්ටෝරන්ට් තමයි ත්‍රිලෝක ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් පාර්ට්නර් විදියට කටයුතු කරන්නේ. අපේ ආටිස්ලාට ඔව් එහෙමයි. අපිට එහෙමයි. රසවත් කෑම වලින් සංග්‍රහ කරන්නේ ලියන රෙස්ටෝරන්ට්. එhmenan බොහොම ස්තුතියි. ස්තුති කියමින් අපි වැඩේ සමු ගන්නවා. අපි එන හමු වෙමු ජූලි 10. ගොඩක් බොහොම ස්තුතියි. ජය